ඔයාලා දන්නවද ලෝකේ 8 වෙනි පුදුමය මොකක්ද කියලා? ඇල්බර්ට් අයින්ස්ටයින් කිව්ව විදියට ඒ තමයි වැල් පොලිය. compound interest. අද මම ඔයාලට පෙන්වන්නේ මේ වැල් පොලිය හරහා ඔබේ පුංචි ආයෝජනයක් මහා ධනයක් වෙන්නේ කොහොමද කියලා පැහැදිලි කරන අපූර්ව වෙබ් මෙවලමක්. මේ වෙල්ත් ෆ්ලෝ වෙබ් පිටුව හරහා අපිට පුළුවන් සරලවම අපේ අනාගත මූල්‍ය ඉලක්ක ගණනය කරලා බලන්න. ගොඩක් අය දන්නේ සරල පොලිය ගැන විතරයි. සරල පොලියේදී වෙන්නේ ඔබ තැන්පත් කරන මුදලට විතරක් පොලිය ලැබෙන එක. හැබැයි වැල් පොලියේදී ඔබට ලැබෙන පොලියටත් ආපහු පොලියක් ලැබෙනවා. මේ ප්‍රස්ථාරය බලන්න. නිල් පාට රේඛාවට වඩා කොළ පාට රේඛාව කොච්චර වේගයෙන් ඉහළ යනවද කියලා. මේක තමයි ඒ පිටුපස තියෙන ගණිතමය සූත්‍රය. බය වෙන්න එපා. මේ වෙබ් අඩවිය මේ ඔක්කොම අපිට ලීසියෙන් ගණනය කරලා දෙනවා. දැන් අපි බලමු ඇත්තටම සල්ලි වැඩ වෙන්නේ කොහොමද කියලා. මම මෙතන මුල් තැන්පතුව රුපියල් ලක්ෂයක් විදියට දානවා. ඒ වගේම මම හැම මාසෙම රුපියල් 5000 බැගින් එකතු කරනවා කියලා හිතමු. දැන් බලන්න අවුරුදු 20කට පස්සේ 112ක පොලි අනුපාතයක් යටතේ අපේ මුළු වටිනාකම රුපියල් ලක්ෂ 50කට වඩා වැඩි වෙලා. මේකේ විශේෂත්වය තමයි ඔබ ආයෝජනය කළේ ලක්ෂ 13ක් විතර වුණාට පොලිය විතරක් ලක්ෂ 40කට වඩා ලැබිලා තියෙන එක. මේ කොටස තමයි වැදගත්ම. මෙතන ආයෝජකයන් දෙන්නෙක් ඉන්නවා. ආයෝජක E වයස 25 දී ආයෝජනය පටන් අරන් අවුරුදු 10කින් නතර කරනවා. හැබැයි ආයෝජක B පටන් ගන්නේ වයස 35 දී. එයා අවුරුදු 30ක්ම සල්ලි දැම්මත් වයස 65 විද්දී ආයෝජක ඊට වඩා ගොඩක් පිටුපසින් ඉන්නේ. ඒකට හේතුව තමයි කාලය. ඔබ කීයක් ආයෝජනය කරනවද කියන එකට වඩා වැදගත් වෙන්නේ කොච්චර ඉක්මනින් පටන් ගන්නවද කියන එකයි. අන්තිමට ඔයාගේ සල්ලි දෙගුණ වෙන්න කොච්චර කල්යයිද කියලා දැනගන්න ඕන නම් 72 නීතිය පාවිච්චි කරන්න. ඔයාට 800ක පොලියක් ලැබෙනවා නම් 72 8න් බෙදුපුවාම ඉනාගිය ඒ කියන්නේ වසර 9කින් ඔයාගේ සල්ලි දෙගුණ වෙනවා. ඉතින් මේ වෙබ් අඩවිය පාවිච්චි කරලා ඔයාලත් අදම ඔයාලගේ මූල්‍ය සැලසුම් හදාගන්න. හොඳම කාලය අදයි. වීඩියෝ එක හොඳයි නම් සබ්ස්ක්‍රයිබ් කරන්න.